ආයිබුවන් කියලා සිළු දෙනාම පිළිගන්නවා. අද මම වීඩියෝ එකේ කතා කරන්න යන්නේ කොහොමද View Mini එකට එන රිමෝට් එක charge කරන්න හදන කියලා. මොකද View Mini එකට එන රිමෝට් එක ඉක්මනටම බැටරි බහිනවා ඒකේ. ඒක මම charge කරන්න හදන්නේ කොහොමද තමයි අද මම ඔය කට්ටියට වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ. මෙන්න මේ විදිහේ සර්කිට් එකක් අපිට උවමනා වෙනවා. ඒක මම ගලව ගත්තේ hand free එකකින්. hand free එකේ charging කරන ඒ සර්කිට් එක තමයි මේක මම ගලවගෙන තියෙන්නේ බැටරියත් එක්ක තියෙන එක. ඒක ලේකට මේ බැටරි කෑලි දෙකටම මම පාස් කරලා දෙන වයර් කෑලි දෙකක්. මෙන්න මේ විදිහට පාස් කරගෙන මම ඉස්සලා මොකටද පොඩ්ඩක් අමුණලා පෙන්නන්න. මෙන්න මේ විදිහට දනටත් රිනටත් මෙන්න මේ විදිහට අමුන්න ගන්න ඕනේ. පස්සේ මොකක්ද මේක අස්සර කොහොමද සෙට් කරන්න කියලා මම කියලා දෙන්නම්. පොඩි ඩිස්ප්ලේ එකකුත් දෙනවා මේකේ. ඔකට පේනවා මේ විදිහට charge කරගන්න පුළුවන්. කිසිම හානියක් රිමෝට් එකට වෙන්නේ නැහැ. මොකද මේක 100% charge වුණාම auto off වෙනවා. charging එක auto off වෙනවා. මේක මම ගලව ගත්තේ Korean hand free එකකින්. මොකද View Mini එකේ රිමෝට් එක එච්චර අපිට මේ පාවිච්චි කරන්න මොකද ඒක සෙන්සර් එක වැඩි හින්දා සාමාන්‍යයෙන් සතියයි දෙකයි බැටරි පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා ඉතින් මම කල්පනා කරා කොහොමද මේකට මේ දිගටම charge කරන්න පුළුවන් විදිහට හදාගන්නේ කියලා. සෙන්සර් එකත් වැඩ ඔකට පේනවා. ඒ හින්දා මම මේ කල්පනා කරලා ඉවරලා මම කලින් මෙයාගේ වීඩියෝ දෙක තුනක් දාලා තිනවා. ඒවත් හොඳට බලන්න. රයිට්. මෙන්න මේ විදිහට පරිස්සමට රිමෝට් එක ගලව ගන්න ඕනේ. කිසිම හානියක් නොවෙන්න රිමෝට් එක මෙන්න මේ විදිහට ගලවගෙන මේ තමයි කැලි ටික එකේ රයිට්. ඊට පස්සේ රිමෝට් එකේ පිටිපස්ස කැලේ මෙන්න විදිහට කපා ගන්න ඕනේ. ඔකට පේනවා. ඒකේ මම කැලලක් කපලා මෙන්න මේ විදිහට කැලලක් කපලා අයින් කරලා තියෙනවා. ඒක අපිට වැඩක් නැහැ. මොකද මේ සර්කිට් එක බැස්සුවාට පස්සේ මේ පිටිපස්ස කැලලට ඒක වහන්න බෑ. ඒ කැලල තිබ්බොත් ඒක අපි අයින් කර ගන්න ඕනේ. ඩිස්ප්ලේ එක මෙන්න පිටිපස්සට මම දාලා තියෙනවා. මම මේක සම්පූර්ණ වීඩියෝ කියලා දෙන්නේ නැහැ. පොඩි නිකන් කොටසක් විතරයි පොඩ්ඩක් දාන්නේ. ඔකට පොඩ්ඩක් කල්පනා කරලා හරියට කරන්න. මොකද වීඩියෝ එක දික් වෙන හින්දා. මෙන්න මේ විදිහට මම රිමෝට් එකේ පිටිපස්සට බැටරි දාන කප් එකට සර්කිට් එක මෙන්න විදිහට බස්සලා තියෙනවා. මෙතන ඩිස්ප්ලේ එක තියෙනවා. මේ රිමෝට් එක මම පිටිපස්සත් පෙන්නන්නම්. මෙන්න මේ දෙපැත්තට මම මේ විදිහට පාස්සලා තියෙනවා. අර ධනටයි රින්නටයි හරියටම තියලා පාස්ස ගන්න. හරි එහෙම පාස්ස ගත්තට පස්සේ කප් එක පිටිපස්සට තියලා අපි වහ ගන්න ඕනේ. ඒක වැහෙන්නේ නැත්නම් පොඩ්ඩක් සෙලෝ ටේප් එකක් හරි දාලා වහ ගන්න. මෙන්න මේ විදිහට. රිමෝට් එක ලස්සන විදිහට පැහැදිලිව පේනවා. මේ තමයි charge කරන pin එක මම set කරලා තියෙන්නේ මෙතෙන්ට. බැටරි බහපු ගමන් charge කරගන්න පුළුවන්. ආයෙ බැටරි දාන්න ඕනේ නැහැ මේකට. මෙන්න මේ විදිහට charge කරගන්න. දැන් මේකට මම 191ක් 92ක් වගේ charge කරලා තියෙන බය වෙන්න දෙයක් නැහැ. මොකද මේක full charge වුණාම 100% charge වුණාම auto off වෙනවා. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. රිමෝට් එක කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා වීඩියෝ කොකට පැහැදිලි වෙන්න ඇති කියලා. පැහැදිලි නැත්නම් තවත් මම මේ වගේ වීඩියෝස් කරලා තියෙනවා. පොඩ්ඩක් මගේ channel එකට ගිහලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, තවත් කෙනෙකුට බලා ගන්න share කරන්න. සුබ දවසක් ඔය කට්ටියට.